hello කට්ටිය කොහමද? මේක තමයි මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. අද මට තියෙන්නේ ජුවලරි shop එකක් මම කොල්ල ගන්න. මේක plan කරන එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. අපිට මේකේ කට්ටිය තෝරගන්න තියෙනවා. මේ වෙලාවේ අපි ඒක කරන්නේ කොහොමද කියලා තෝරගන්නත් වෙනවා. ස්මාර්ට් විදිය කරන්නත් පුළුවන්. පලාතරම යන්නේ සද්ද ඇහෙන විදියට කරන්නත් පුළුවන්. මේක සද්ද ඇහෙන විදියට කරන්න දාමු. ඒක තමයි පොඩි ගතියක් තියෙනවනේ ඒක. හොරකමක් කියලා. ඒකට දැන් මේකේ අපේ කණ්ඩායමේ කට්ටිය තෝරගන්න තියෙනවා. ඩ්‍රයිවර් දාමු මෙයා කට් එක දාන තියෙන 14ක්. ගන්මන් මෙයාව දාමු 114ක් තියෙනවා. හැකර් මෙයාව දාමු. අවියන් දැන් අපි හොරකම වෙන්නේ කොහොමද කියලා බලන්න. අපේ කට්ටියම දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. දැන් අපි යන් අපේ වෑන් එකට නැගලා ජුවලරි ෂොප් එකට. හැමෝම නගිනකල් දැන් අපිට ඉන්න වෙනවා මෙහෙම. මගයිල් අයියත් එනවා හිමීට. අපේ කණ්ඩායමත් දැන් ඇවිල්ලා පිටිපස්සෙන් නගිනවා. අර තියෙනෙත් අපි හොරකම් කරපු ලෝරියක්. දැන් අපි යන් හිමීට ජුවලරි ෂොප් එකට. මම ඊළඟ ටික ටික කරනවා. අපි ජුවලරි ෂොප් එකට යන්න ගන්න ඉන්න. Yeah, man, I'm Frankie, dog. And I'm new to these kind of planning out detail robberies. I done my shit in small jobs, you know, liquor stores, warehouses, moving cars. Then I met this dude right here, Michael, man. And he turned me on to this thing. So, who's next? This is it. අපි අපේ ජුවලරි ෂොප් එක තියෙන තැනට ආවා. දැන් මොකද වෙන්නේ කියලා අපි බලමු. මයිකල් අයියා බහිනවා හෙල්මට් එකකුත් දාගෙන. Go get the bikes. Go. හැමෝම බැස හෙල්මට් දාගෙන තුවක්කුව අරගෙන. තුවක්කුව වලට සයිලන්සර් දාලා තියෙන්නේ. මයිකල් අයියා හැමෝම බය කරනවා. Don't make me ruin all the great work your plastic surgeons have been doing. On the floor now. Let's do this. අපිට මේවා කඩලා ගන්න තමයි තියෙන්නේ. මැප් එකේ පෙන්වනවා මේවා තියෙන තැන් ඔක්කොම. විනාඩි එකමාරක් වගේ කාලයක් තමයි අපිට තියෙන්නේ. That's why we pay you what we do. Hey, we got more than enough time to clean these people out. Let's do it. 120 remaining. You don't want drama. You won't even get to the door. Don't tell my wife. On the floor, lady. On the fucking floor. අපේ පොලිසියට කතා කරලා ඉඳන් නැහැ. අනේ යාවත් බිමට තල්ලු කරා. I'm bagging it. 50 seconds. අපි හිතන අවුලක් වෙන එකක් නැති වෙයි කියලා. තව දෙකයි තියෙන්නේ කඩන්න. Let's see how high we can go. 40 seconds. I'll pop you in a heartbeat. අපි දැන් එළියට යනවා. Hit the road. සිකියුරිටි කාර් ඇවිල්ලා ඉන්න මොනවා වෙයිද දන්නේ නැහැ. Get the fuck out my මයිකල් අයියාව තල්ලු කරලා දානවා එළියට. Forget 1,000 things every දැන් තමයි එලාම් එක වදින්නේ. අපි හැකර් කෙනෙක් ගෙන අපි හොඳ අපිට වාසි වුණා. See you at the river. Go. It's go time. අපි ඔක්කොමලා දැන් LS රිවර් එකට යනවා. බයික් වලින් තමයි යන්නේ. සරු හතරක් පත්තු වෙලා තියෙනවා. Keep moving. අපිට අමාරුවක් වෙයිද දන්නේ නැහැ. කොහේ හැමදාම පොලිසිය එනවා ඒ පාර. මෙතන පාලමෙන් දාන්න කිව්වා. මෙතන ටනල් එකක් තියෙනවා. ඒ ටනල් එක දිගේ තමයි යන්න තියෙන්නේ. මේක හදමින් පවතින සබ්වේ එකක් වගේ නේද? මේක දිගේ අපිට දිගටම යන්න තියෙන්නේ.
මේක එළිය අපේ කට්ටිය ඉන්නවා කිව්වා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි ෆ්‍රැන්ක්ලින් තමයි එලවන්නේ. අපි වේගෙන් යනවා. තාම පොලිසිය පැන්නේ නැහැ අපි ගාවට. අපිට අනල් එක ඇතුලේ ඉන්න තාම පොලිසියට හොයාගන්න බෑ මං හිතන්නේ. එල්එස් රිවර් එකට අපිට එන්න කියලා කියනවා. අපි යන්න බලන්න. Bike team, the plan hasn't worked. Cops are waiting for you in the LS River. අපි ලං වෙලාවක් ඉන්නේ. හරියට ලයිට් එකක් පේනවා කිව්වා. අපි එළියට එනවා. අපේ ට්‍රක් එකක් දෙනවා පොලිස් කාර් වට වෙලා තියෙන හැමතැනම. මයිකල් අයියා ආවා. මේ පොලිස් කාර් එක හරි වදයක් වෙලා තියෙන දැන් නම්. මේ පොලිස් කාර් දෙක මැද්දෙන් යම් බලන්න. ඕ හැප්පුණානේ සෝරි ඈ. බයික් තුන මේ පැත්තට දානවා. පිටිපස්සෙන් පොලිස් කාර් එක තව එනවා. වෙඩි තියමු බලන්න. අපි ටයර් එකට වෙඩි තිබ්බා. Before we attack the convoy of cops, අපිට එහා පැත්තට දාගන්න වෙනවා. පොලිසිය මිසින් වුණා. clear to me. Fine work, boss. All right, we got a window. Let's stop at the end of the river, get the bikes in the truck. නේද? Come on, get in. ට්‍රක් එක ඇතුළට බයික් තුන දාගන්න යන්නේ බෑ. බයික් තුන දාගත්ත ට්‍රක් එක ඇතුළට Lester's around the corner at the lockup. ලෙස්ටර් ඉන්නවා කිව්වා ලොකප් එක ගාව. අපි යන් ලොකප් එක ගාවට දැන්. අපි වෙලාවක මේක ස්මාර්ට් විදිහකට කරලා බලමු මොකද තත්ත්වය කියලා. Man, I thought I was gonna be stuck to that bike. Yeah, I thought you were gonna be ඒකේ stuck. සයිලන්ට් විදිහට ප්ලේ කරන්න නැති දන්න තරමින්. More dudes waiting around that way. We did not just get away with that shit, did we? හොරකමක් වුණාම සාමාන්‍ය තද්දට තියෙන්න ඒකින්ද Ah, මම man. ලව් තෝරගත්ත මේ වෙලාවේ. අන්න ලෙස්ටර් හිටියා. හරි. මයිකල් අයියා බහැලා ආව කට්ටියම ආවා. We need to අපේ split up. මිෂන් එක මෙතනින් ඉවර වෙනවා. Crew. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.